Hello. අද ටීචර් ඔයගොල්ලන්ගේ ළඟට එන්න හදන්නේ YouTube channel එකක් කරා අලුතෙන්ම Sandy Store YouTube channel එක. මගේ ප්‍රධාන පරමාර්ථය spoken English කරන්නයි ඔයාලට. ටීචර්ගේ channels කිහිපයක් තියෙනවා. ඒ channels වලින් බලාපොරොත්තු වෙන focuses තියෙනවා. හැබැයි මේක ටීචර් බලාපොරොත්තු වෙන්නේ ටීචර්ගේ පන්තියේ spoken English classes වලට එන දරුවෝට අමතරව ලංකාවේ ඉන්නව පිටරට ඉන්න දරුවෝ ඉන්නව නේද? එයාලට ටීචර්ගේ channel එක හරහා සරලව පහසුවෙන් ඉංග්‍රීසි කතා කරන්න ටීචර්ට උදව්වක් කරන්න. අපි තව නැන්දලා මාමලා අයියලා අක්කලා YouTube channel එක නාමක කරනවා. ඉතින් එයාලා ඔයාලට උගන්වන්න උදව් කරන්න තමයි එන්නේ නේද? ඉතින් ටීචර් හිතුණා ටීචර් පුළුවන් විදියට ඔයාලට මේ විදියට උදව් කරන්න. ඉතින් අදින් පස්සේ ටීචර් ඔයාලත් එක්ක පාඩම් කිහිපයකින් එනවා ඔයාලගේ ගෙදරට. ඔයාලට Sandy Store YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද ටීචර් මුල ඉන්නා. ඒ කියන්නේ ඔයාලට සරලම පාඩමේ ඉන්න දිගටමයි අරන් යන්න හදන්නේ. ඉතින් ඔයාලා මේ හැම වීඩියෝ එකකම ඔයාලා කරන්න ඕන කොටසක් තියෙනවා. right? spoken English කියන්නේ එක පැත්තක් විතරක් කරනකොට නේ ටීචර් විතරක් කරන්න බෑ. right? ටීචර් විතරක් කරන්න බැරි සබ්ජෙක්ට් එක නිසා තමයි ළමයි ඉංග්‍රීසි කතා කරන්නේ නැත්තේ. okay? දැන් නේ අත්ති ගහන අත් දෙක මොහොනේ ටීචර් පුතා හරි දරුවා දුවා හරි මේ දෙවිලංගන එකතු වෙලා තමයි මිස් අපිට මේ ඉංග්‍රීසි කතාව හදා ගන්න පුළුවන්. I can conduct you correctly, but you have to give me full support to speak English. right? දැන් ඒක කොහොමද කරන්නේ කියලා තමයි ටීචර් channel එකෙන් කරන්න හදන්නේ. ඔයාලා මාත් එක්ක එකතු වෙලා මේ වෙලාවෙම right මම මේ කතා කරන වෙලාවෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. right? ඊකම් බලන් ඉඳලා බෑ. right? හොඳයි. එහෙනම් තමයි ටීචර්ගේ සිස්ටම් එක. අපි බලමුකෝ මගේ පන්ති බබලා නම් දන්නවා. right? ටීචර් කතා කරනවා. දෙසම කතා කරනවා. මුළු ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේම බබලා කතා කරනවා. right? ටීචර් පුටක් කන්ඩක්ට් කරනවා විතරයි. එහෙනම් දැන් මම මේක ඔයාලත් එක්ක එහෙම තමයි කරන්න හිතන්නේ. okay? right. ඉතින් මේකට බබාලගේ අම්මිලා තාත්තිලා අත්තම්මිලා හැමෝම එකතු වෙනවා නම් මම කැමතියි. මොකද මේක just like a family channel නේද? spoken English කරන්න බබාට විතරක් තනියෙන් කරන්න බෑ කියලා තමයි මම මගේ පන්ති අම්මිලා තාත්තලාටත් කියන්නේ නේද? බබා කායකද කතා කරන්නේ නේද? බබා කතා කරන්න නම් දරුවෝ කතා කරන්න නම් අම්මිලා තාත්තලාත් ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉතින්. නැත්තම් යාලා කොහොමද පරිසරය ගොඩනගන්නේ නේද? හොඳයි. අපි එහෙනම් අපි අද ක්ලාස් එක පටන් ගමු. මම ඔයාලට මෙහෙම කියනවා. ඔයාලට හිතන්නකෝ කවුරු කෙනෙක් කතා කරලා අහනවා බබා ඔයාලා මොකද කරන්නේ? අම්මා උනත් අහනවා පිටේ ඉන්න. දුවා මොනවද කර කර ඉන්නේ? පුතේ ඔයා මොනවද කර කර ඉන්නේ? අහනවා නේද? හරි. මං අම්මිලාට කියනවා ඒක ඉංග්‍රීසියෙන් අහන්න කියලා දෙන්න. ඕකේ? ඔන්න කෝල් එකක් දීලා අහන්න පුළුවන්. පුතා what are you doing? Dhoni, what are you doing? Then if they are asking like that, you can say in English what are you doing? Okay? What you are doing. Okay. අපි බලමු. හරි. දැන් අපි කියමුකෝ බබාලා ඔයාලා ටීවී බලන්න හිටියා කියලා. Then you can say I am watching TV amma. Okay? I am කරලා I am watching TV amma. I am reading a book amma. I am having my lunch amma. Okay? Then I am playing. I am talking with Aya. See? Same way. Right? Mama, I. ඔයාලා කරන වැඩේ ආගන්න පුළුවන්. දැන් අපි කියමුකෝ you are reading something කියලා. So you say I am reading amma. Okay? Then today teacher
is going to do some activities with you. Right? Then මම කියනවා සිංහලෙන් ඔයගලන්ට ඔයාලා එක ඒ තප්පර ගානේ කියන්න. මම ඒක අහගෙන ඉන්න ඔයගලන් කියනවද කියලා. Okay? මම සෙල්ලම් කර ඉන්නේ. Got it? අම්මා මම අයියත් එක්ක කතා කර ඉන්නවා. Good. අම්මා මම පාඩම් කර ඉන්නවා. Yeah. Very good. Next one. අම්මේ මම තාත්තට උදව් කර ඉන්නවා. Good. Okay. මම කාර් එක හොද ඉන්නවා. Yes. මම පුදුම් අද ඉන්නවා. Good. Then next one is මම පොතකට පිට කවරද දා ඉන්නවා. Okay. Thank you. ඔයාලා බලන්න දැන් මෙහෙම කරගෙන යනකොට අපිට මොනවද ඕනේ වෙන්නේ? You know now. I am same pattern. But you need a special thing. Verb. ක්‍රියාපද. ක්‍රියාපද නම් අනන්තවත් තියෙනවා. ඉතින් දැන් අපි මොකද කරන්න ඕනේ? හරි. පළවෙනි වාක්‍ය රටාවට අපිට ක්‍රියාපද ඕනේ. Taking ගනිමින් ඉන්නවා, eating කමින් ඉන්නවා, swimming පින ඉන්නවා, running දුවමින් ඉන්නවා, digging හාර ඉන්නවා. Okay? Listening අහමින් ඉන්නවා. මේ ඉතින් අපිට verbs ඕනේ කතා කරන්න නේද? හරිද නැත්තම් I am you can't say because you don't know the verbs. Right? So මේක තමයි ටීචර් අද ඔයගලන්ට දෙන ප්‍රධානම අදහස. මොකද? verbs practice කරගන්න ඕනේ. නැත්තම් අපේ කතාව සීමා වෙනවනේ. අපි කතා කරන දේවල් අපිට කතා කරන්න බෑ. මොකද? අපි කර ඉන්න දේවල් වලට කියන වචන වල දන්නේ නැහැ. right? හොඳයි. ටීචර් එන ලස්සන verbs ටිකක් කියා දෙන්න. අපි කර ඉන්න ඒවට අවශ්‍ය වෙන්නේ. ලොකු ඒවා නෙවෙයි. right? අපි බලමු. cleaning පිරිසිදු කර ඉන්නවා. cleaning පිරිසිදු කර ඉන්නවා. washing හොද ඉන්නවා. okay? then helping උදව් කර ඉන්නවා. okay? you have to touch it හොඳට අල්ලගෙන ඉන්න ඕනේ. ඒකේ verbs ටික හොඳට practice කරගන්න. වීඩියෝ එක දාලා practice වෙන්න. දැන් මම මොකද කියවේ? මේ verbs ටික එකතු කරගත්තාම අපිට අර අම්මිලා හරි තාත්තිලා හරි කවුරු හරි ඔයාලා මොනවද කර ඉන්නේ කියලා අහනකොට verbs ටික දෙමුන් නැත්තම් අමාරුයි. ඊට ඉස්සෙල්ලා practice කරගමු. නේද? හරි. studying පාඩම් කරමින් ඉන්නවා. දැක්කද? talking කතා කරමින් ඉන්නවා. okay? drinking බොමින් ඉන්නවා. you are මං කියනවා I am drinking a cup of tea. මං තේ එකක් බිබී ඉන්නේ. okay? I am drawing. drawing කියන්නේ චිත්‍ර ඇඳ ඉන්නේ කියන එක. okay? brushing මැද ඉන්නවා නේද? තව දැන් මට ඇහෙනවා තව බබාලා එක දේවල් කියනවා. okay? දැන් දන්නා ටීචර් පන්තිදී බබාලා කියනවනේ එහෙම. හොඳයි. අපි ඉන්නේ වගේ next video එකකින් ටීචර් verbs ගොඩාගෙන. හරිද? අද ටීචර් මුකුත් subtitles දැම්මේ නෑ. මම අද introduction එකක් කරන්න යාවේ මගේ වීඩියෝ එක ගැන. ඉතින් next එකෙන් ටීචර් යටින් යනවා subtitles වැදගත් දේවල්. එතකොට පුළුවන් යාට ටීචර් කියලා දේ ඉක්මනට ටච් කරගන්න. okay? එහෙනම් next video එකේ අපි ඒ වෙලාවේ කර ඉන්න දේවල් ඉගෙන ගන්න ටීචර් ලස්සන verbs ටිකක් එක්ක එනවා. ඉතින් බබාලා විතරක් නෙවෙයි අම්මිලා තාත්තිලා ආච්චිලා සීලා ඔක්කොමලා මේ වැඩේට ලෑස්ති වෙන්න ඕනේ. මොකද next generation එක අපි තමයි හදන්න ඕනේ නේද? එයාලව අපි
ගයිඩ් කරන්න ඕනේ. ඉතින් එයාලව ගයිඩ් කරන්න නම් අපිත් එයාලට සපෝට් කරන්න ඕනේ. ඉතින් එයාලට අනේ බබාලා කතා කරන්නේ ඉංග්‍රීසි කීකේ නැතුව අපිත් මේ වැඩේට බහිමු. right? මම ට්‍රේන් කරන්නේ මේ YouTube channel එකේ අම්මිලා තාත්තිලා අච්චිලා සීයලා බබාලා ඔය ඔක්කොම එකතු කරගෙන මේ වැඩේ කරන්න. අනාගතයේදී අපිට අපේ ඊළඟ ජෙනරේෂන් එකේ බය නැතුව ඉංග්‍රීසි කතා කරන දරුවෝ ටිකක් බිහි කරන එකේ අරමුණ තමයි මට තියෙන්නේ. මොකද අනාගතයේදී අපි හැම රස්සාවම කරන්න වෙන එකම ලොකුම අභියෝගය තමයි බබාලට ඉංග්‍රීසි. මොකද ටීචර් PT එක්සෑම් එක කරනවානේ, ඒකට උගන්වනවානේ. ඉතින් ලොකු අයියලා අක්කලාට එක්සෑම් එක පාස් වෙන්න මට ලොකු කරදරයක් වෙන්න වෙනවා බේසික් උගන්න ගන්න. ඉතින් ලොකු අයියලා O level කරන අක්කලා අයියලා එයාලට බේසික් ඉංග්‍රීසි නැතුනහම මගදී ආවොත් ටීචර් තේන අම්මෝ මෙයාලට මුල් ටිකවත් තව අල්ලගෙන නැහැ කියලා. ඉතින් ඔයාලා එහෙම වෙන්න එපා. මුලින් ඉඳන්ම සරලව සන්ධ්‍යා ටීචර්ත් එක්ක ටීචර් සන්ධ්‍යාත් එක්ක එන්න ඔයගලන්ගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට ඉංග්‍රීසි කතා කරන්නත් යම් ග්‍රැමර් නොලෙජ් එකක් ලබා ගන්නත් පුළුවන්. හැබැයි ටීචර් මේක මේ ස්පීකින් උගන්වන YouTube නාලිකාවන් නිසා ග්‍රැමර් බේස් කරන්නේ නැහැ වැඩිය. හොඳයි? හොඳයි. එහෙනම් ටීචර් අතට යනවා. Goodbye. See you next day.